So we have Pathum Nisanka, you're the man of the match today. So the floor is open for questions. Yeah, please. පැතුම් 150ක් වගේ ලකුණු සංඛ්‍යාවක් චේස් කරද්දී පොඩ අපි පවර් ප්ලේ එකේ පොඩ ස්ලෝ වුණා. ඊට පස්සේ තමයි අන්තිම ඕවර්ස් 10න් පස්සේ තමයි පොඩ ලකුණු රැස් කරන්න ගත්තේ. විකට් එක පොඩක් ස්ලෝ ගතියක් තිබ්බද මොන වගේ දෙයක්ද ඔබ බැට් කාද්දී දැනුනේ? ඇත්තටම පවර් ප්ලේ එකේ ඒගොල්ලෝ හොඳට බෝල් කරා. ඉතින් මායි කුසලය try කරේ පොඩ්ඩක් ඇටැක් කරන්න. ඉතින් මම හිතනවා විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතියක් තිබ්බ. ඒ ස්පින් එකේම පොඩ්ඩක් අමාරු වුණා බැට් ගන්න. ඉතින් ඊට පස්සේ මම try කරේ පුළුවන් තරම් ඕවර්ස් 10ක් 15ක් මැච් එක පොඩ්ඩක් මම බැට් කරලා දිගට ඇදලා යන්න. ඉතින් මම හිතනවා ඒකින්ද පොඩ්ඩක් ලීසි වුණායි කියලා. 2023 24ට කලින් ඔබේ ස්ට්‍රයික් රේට් එකට වඩා දැන් ඔබේ ස්ට්‍රයික් රේට් එක 130 වගේ වෙලා තියෙනවා. මොන වගේ දේවල්ද ඔබ විශේෂයෙන්ම T20 ෆෝමැට් එකේ දැන් 52ක් එක දිගට සෙල්ලම් කරලා තිනවා. මොන වගේ දේවල්ද ඔබ කරේ ස්ට්‍රයික් රේට් එක වැඩි කරගන්න? ඇත්තටම මම try කරේ ගොඩක් වෙලාවට මගේ shots ටිකක් තව වැඩි කරගන්න. ඉතින් මම හිතනවා මට ඒක ගොඩක් help වුණා කියලා. ඉතින් මම practice කරා ගොඩක් ඒකට. ඉතින් ඒ වගේම practice match ගැහුවා. ඒවල මම ඒක try කරලා බැලුවා. ඉතින් මම හිතනවා මට ඒක ගැලපුණා. ඉතින් මම ඒක දිගටම කරන්න try කරා. ප්‍රථම ඕවරෝල් අද දවසේ මැච් එක ගැන මොකක්ද ඔයාලට හිතෙන්නේ? අපි බෝලින් පැත්ත සහ බැටින් පැත්තෙත් අපි ගොඩක් ස්ට්‍රගල් කරා. බෝලින් කරද්දිත් අපිට තරම් අර බංග්ලාදේශ තරගයේ වගේ දක්ෂතා දක්වන්න බැරි වුණා. අද දවස ගැන පොඩි ඔයා මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මේ තරගය ගැන? ඇත්තටම අපි බලාපොරොත්තු විදියට පවර් ප්ලේ එකේ අපිට හොඳින් බෝ ගන්න බැරි වුණා. ඉතින් මම හිතනවා ඊට පස්සේ පවර් ප්ලේ එකෙන් පස්සේ අපේ බෝලර්ස්ලා යම් තා දුරට සාර්ථක වුණා. ඉතින් මම හිතනවා හොංකොන් ටීම් එක හොඳට බැට් කරා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ හොඳ තරගයක් දුන්නා වගේ හොඳට බෝල් කරා. ඉතින් මම හිතනවා ඒගොල්ලෙන් ක්‍රිකට් එකත් ගොඩක් හැදිලා තිනවා. ඉතින් දැන් T20 ගත්තොත් එහෙම හැම කණ්ඩායම හොඳින් සෙල්ලම් කරනවා. ඉතින් මේ වගේ තරඟ මේ වගේ අවස්ථා වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ වැඩි හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ ඉනින්ස් එක වෙලාවේදී ඒගොල්ලෝ කැචස් 4ක් අතෑරියා. ඒක ගැන කොහොමද තින්නේ? ඇත්තට මම හිතනවා ඒක ඒගොල්ලෝ chance අල්ලගත්තා. සමහරවිට වෙනස් වෙන්නත් තිබ්බා. ඒගොල්ලන්ට chance එකක් තිබ්බා. ඉතින් ක්‍රිකට් කියන්නේ එහෙම තමයි. ඉතින් මම හිතනවා අද මාකේ දවස් ඉඳලා මට ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් පැතුම් ඉනිං එක අතරතුර ෆිසියෝ ඇවිල්ලා මේ පොඩ්ඩක් මම දැනේ කොන්ද මේව කරා මොකක් හරි ඉන්ජරි කන්සර්න් එකක් තියෙනවද? ඇත්තටම නෑ. ඒ වෙලේ පොඩ්ඩක් මහන්සි ගතියක් තිබ්බා. ඉතින් පොඩි බ්‍රේක් එකක් ගන්න තමයි මම කරේ. Hi, Pathum. The wickets here in Dubai, they've been quite difficult for the batters to get going and to score on. Just as a batter, like how do you plan your innings on these sort of wickets, and what are the shots you're looking to play, and how difficult has it been in general on these sort of pitches? ඇත්තටම අපි පුලින් බැට් කරත් අපි ටාගට් එක තිබ්බේ 160ක් වගේ 170ක් වගේ ගහන්න තමයි. ඉතින් මම හිතනවා විකට් එක පොඩ්ඩක් ස්පින් එකට එහෙම ගහන්න පොඩ්ඩක් අමාරු වුණා. ඉතින් මම try කරෙත් පුළුවන් තරම් රොටේට් එක ස්ට්‍රයික් කරලා ලූස් බෝල් එක ගහන්න තමයි. So he was saying that the target for us, if we had batted first, was about 150, 160. And he said that for the spinners, that the ball was gripping and it was a bit difficult to play. So that's why they took some time until, in the first 6 overs, they found it a bit difficult because they were bowling the spinners. And then it subsequently, when they felt comfortable, that they went for the runs. Pathum, when you started off your career, you started superbly in test cricket. But in white ball cricket, it's taken a little bit of time for you to, become a very consistent batsman. What is the kind of work that you've done to, develop this consistency across formats? ඔව් ඇත්තටම මම මුලින්ම රෙඩ් බෝල් එකේ තමයි හොඳට සෙල්ලම් කරේ. ඊට පස්සේ මට අවුරුදු දෙකක වගේ බ්‍රේක් එකක් හම්බුණා. ඉතින් මම හිතනවා ඒකෙන් තමයි මගේ වයිට් බෝල් එක ඉම්ප්‍රූව් වුණේ. ඉතින් ඒ අවුරුදු දෙක ඇතුළත මම ගොඩක් මහන්සි වුණා. ඉතින් මම හිතනවා ඒ හින්දා තමයි මම කන්සිස්ටන්ට් සෙල්ලම් කරන්න පුළුවන් වුණේ. So what he was saying is, yes, he was a red ball player, but he got a 2-year break, and during that time he really worked hard on his game. And what he felt is that during that break he improved his shot selection and all that, and that has helped him. Can I ask a follow-up? I mean, Sanath Jayasuriya was the gold standard of batting 90s. He changed the way batting is played in one-day cricket. Now he's been a coach for a while now.
what are the kind of conversations you have had with him? How has he helped you in your journey as a white ball batsman? ඇත්තටම ඇත්ත කතා කරද්දී ගොඩක් වෙලාට එයා ගොඩක් කන්ෆිඩන්ස් තමයි දෙන්නේ. ඉතින් කොවිලාවත් මට කියන්නේ බය වෙන්න එපා. ඔයාගේ ෂොට්ස් ඔයා ගහන්න සිටුේෂන් එක මොනවා වුණත් ඔයාගේ ගේම් එක ප්ලේ කරන්න කියලා. ඉතින් එයා මාර කන්ෆිඩන්ස් එකක් දෙනවා. So what he is saying is, Sanath, whenever he speaks to the batsman and especially to Pathum, he says to play his normal game and he gives a lot of confidence and that not to worry but to play your normal game. පැතුම් අන්තිම ඕවර්ස් පහ වෙද්දී මොනහරි ඒ කියන්නේ ඔයයි කුසල් පෙරරයි බැට් කර කර ඉඳිද්දි මොනහරි net run rate එක ගැන පොඩ්ඩක් ඕවර්ස් ඉක්මනට ගහන්න ප්ලෑන් එකක් තිබ්බද සහ තරගයට එද්දි විශේෂයෙන්ම මේ ගෲප් එක ටෆ් නිසා මොනහරි කතා බහක් සිදු වුණාද net run rate එක ඉම්ප්‍රූව් කරගන්න? ඇත්තටම අපි try කරේ පුළුවන් තරම් මේගොල්ලොන් අඩුවට තියාගන්න තමයි. ඉතින් අවසානවර ඒක තියාගන්න බැරි වුණා. ඉතින් අපි try කරා කොමාරි ඕවර්ස් අඩුවෙන් මේ ටෝටල් එක ගහන්න. ඒත් අන්තිම මැදදී අපි ටාගට් කරා. ඒක ටිකක් අමාරුයි. ඉතින් අපි try කරේ පුළුවන් තරම් ඉවර කරන්න තමයි. Okay. Thank you very much.